යාළුවනේ මේ තමයි මගේ YouTube channel එකට මම දාන පළවෙනි vlog එක. අද මම ඔයාලව එක්කන් යන්නේ අපේ පවුලේ විශේෂ කෙනෙක් බලන්න. මාත් එක්ක අද අම්මයි මල්ලි දෙන්නත් ඉන්නවා. වීඩියෝ එකේ ඉස්සරහට මොනවද වෙන්නේ බලන්න. වීඩියෝ එක දිගටම skip නොකර බලන්න ඕනේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි ලොකු අයලා ගෙදරටත් ආවා. අම්මාට ඉඳන් ඉඳි ලොකු අයගේ චූටි පපාට ලස්සන බෝනික් එකකුයි රසමස චොක්ලට් ගොඩකුයි අරන් ආවා. කොහොම හරි අයියලා ගෙදර ගියාට අයියා හිටියේ නෑ. අක්කා විතරයි හිටියේ. ඉතින් දැන් අපි මේ කට්ටිය යන්න හදන්නේ අක්කලාගේ ගෙදර. බලෙන් මල්ලි වීඩියෝ ක්ලිප්ස් වලට ගන්න හදනකොට එයා නම් කැමති නෑ මගේ හැම වෙලේම රවනවා. කතාවෙන් කතාව ඔන්න ඉතින් අපි පාරටත් ආවා. මට කාර්යකට මම කැමති නෑ. ඊමේ මාරි විස්ක. දැන් ඉතින් අම්මයි අක්කයි බලන් ඉන්නේ බස් එක එනකම්. බස් එක එනකම් බලාගෙන ඉන්නකොට ඊට එහා පැත්තේ ලස්සන පැත්තක් තිබ්බා. දැන් ඉතින් බස් එක එනකම් ඉන්නත් එපයි. ඒ හින්දා පොඩි කෝලන් ටිකකුත් කර කර මායි මල්ලි හිටියා. පේනවනේ ඉතින් දැන් මායි මල්ලි ගමනේ යා කියලා ඇවිදින ගමන් ඉන්නේ. ඇවිද වටපිට බල ඉද්දි කරඹ ගහකුත් හවු වෙලා ඒකෙන් කරඹ ගෙඩියකුත් කඩාගෙන තමයි මං ආවේ. ඔන්න ඉතින් කොහොම හරි බස් එක එනකන් ඉඳලා බස් එක ආවට පස්සේ සෙනඟ හිටපු හින්දා නම් බස් එකේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ අම්මා මායි මල්ලි වයි එක්කන් අපිට සෙරෙප්පු අරන් දෙන්න ළඟම තිබ්බ කඩේකට ගියා. ආච්චිලාගේ ගෙදර යන්න ඕනි ටුක් එකක නිසා ඔන්න මායි මල්ලි දැන් ටුක් එකක් දාගන්න යන ගමන් ඉන්නේ. ඔය ඉස්සරහ පොඩ්ඩක් නවත්තන්න. ඊට පස්සේ අම්මයි මායි අක්කලා ගෙදර යන්න ඕනි නිසා ඒ අයට දෙන්න රසමරස කේක් එකක් ගන්න කේක් කඩේටත් ගියා.
කොහොම හරි අපි ආච්චිලා ගෙදරටත් ආවා. ලොකු වීඩියෝ ක්ලිප්ස් නම් ගන්න බැරි වුණා. ඒත් මම පුළුවන් විදිහට චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් නම් අරගත්තා. මේ පැත්ත ගොඩාක් ලස්සනයි නේද? ඉතින් යාළුවනේ අද අපේ දවස ගෙවුනේ ඔන්න ඔය විදිහටයි. හැමෝම එකතු වෙලා ගොඩක් සතුටුුණු දවසක්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් මාත් එක්ක හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ පළවෙනි vlog එක නිසා අඩුපාඩු නම් ඇති. ඊළඟ පාර මීට වඩා හොඳ vlog එකකින් අපි හම්බ වෙමු. බයි. ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න.